නෙවෙයි ප්‍රශ්නේ. මේ ඇස් අරගෙන ඇස් වහගෙන වගේ ඉන්නවනේ. ඒකනේ ප්‍රශ්නේ, ඇස් අරගෙන ඇස් වහගෙන වගේ ඉන්නවා. කොටි හිතවාදීන්ගේ ඔස්ලෝ ප්‍රහාරය අහම්බයක් නොවේ. මේ ඔස්ලෝ ප්‍රහාරය සම්බන්ධයෙන් කියන්නේ විශේෂයෙන් මේක අහම්බෙන් සිදු වෙච්ච දෙයක් නෙවෙයි. සම්පූර්ණම හිතා මතා සැලසුම් කළා කරපු කටයුත්තක්. හොඳයි, එහෙමනම් අපි දැන් ඔය වාර්තාත් එක්ක අපි රාමව හොයාගෙන යන්න උත්සාහ කරනවා. සෑහෙන වෙලාවක ඉඳලා රාමා සම්බන්ධ කරගන්න අපිට ලැබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන රාම කොහොම හරි අද සම්බන්ධ. මොකද රාමා මේ වෙලාවේ අත වශයෙන්ම උතුරේ යුද පෙරමුණේ කටයුතු කරමින් ඉන්නේ මේ මාධ්‍ය වාර්තා කරමින්. The Sunday Times says a lull in fighting around the safe zone in Pudukkudi was reported yesterday, except for some sniper fire from the LTT, according to military spokesman Brigadier Uday Nalekar. ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ රැකිය අවස්ථාව වැඩි වෙන බවත් ලක්බිම් පුවත්පත කියනවා. මේකත් අපි ටිකක් වැදගත්නේ. මොකද මේ ලෝකේ ලොකු රැකියා ව්‍යුක්තියක් තිබෙනවා. දැන් ඇමරිකාවේ දහස් ගණන් ආර්ථික අවපාතයත් එක්ක මේ ආර්ථික කඩාවැටීමත් එක්ක එළියට දානවා. කර්මාන්ත ශාලා වහනවා. දැන් මේ වගේ වෙලාවක දැන් අපිට අපේ රටගෙන හිටලා කොරියාව විශේෂයෙන් රැකියා අවස්ථා වැඩි කරලා තියෙනවා. දකුණු කොරියාවේ රැකියා දෙන ශ්‍රමිකයන් යන රටවල් 15 අතරින් ශ්‍රී ලංකාව මේ වසරේ පළමු කාර්තුව අවසන් වන විට තුන්වෙනි ස්ථානයට පත් වී ඇති බව කොරියානු රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ මේ ශ්‍රමිකයන් විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් විවිධ ශේෂ්ඨ සඳහන් අපේ ශ්‍රී ලාංකිකයන් ඉතා හොඳින් ඒ රටේ සේවය කරන නිසා කොරියාව කියනවා මේ ඒ රටට රැකියා සපයන රැකියා ලාභීන්ගෙන් තුන්වෙනි ස්ථානය තමයි අපේ රටට ලැබිලා දෙන්නේ. මේක හොඳ ආර්ථික ප්‍රවණතාවක්. මොකද අපේ රට පිළිබඳව ලෝකේ රටවල් උනන්දුවෙන් කටයුතු කරන පේනවා. ඒ විතරක් නෙවෙයි දැන් අත වශයෙන්ම එකක් තමයි දැන් අපේ රටට දැන් IMF නැත්නම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලොකු ණය මුදලක් දෙනවා. ඒක මේ අපිට හිමිකමක්. දැන් මේ ණය මුදල ගන්නවට එරෙහිව කටයුතු කරන පිරිසකුත් අපේ රටේ ඉන්නවා. දැන් ජනාධිපතිතුමා පැහැදිලිව කියන්නේ අපිට ණය දෙන්නේ ඇයි? අපිට ණය දෙන්නේ මේ අපි ණය ගන්න ඇයි? මේ ණය ගන්නේ මොකටද? මේවා මේ ජනාධිපතිතුමාට වෙන මන්දිරයක් හදාගන්නද? සුඛෝපභෝගීව මේ සුඛ විහරණය කරන්නද? නෑනේ. මේ රටේ මේ අනාගත පරපුර වෙනුවෙන් හදන මේ යටිතල පහසුකම් ටිකට අවශ්‍ය මුදල් මේ දෙන්නේ. දීවනි කටයුතු. රටේ සංවර්ධනය. දැන් ඒවා දෙනවද ණය ගෙවන්න බැරි රටකට? දැන් මේ අපේ රටේ ඉන්න සමහර මේ මම අර කිව්වේ මුලින්ම මේ දේශද්‍රෝහීන් රටේ දියුණුව නෙවෙයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට ඕන රාජ්‍ය වෙන්න. ඒ අය ගිහිල්ලා පිට රටත් හැමතැනම කියන්න පටන් ගන්නවා මෙයාට දෙන්නේ පණයි මේක මෙහෙමයි මේ මානුෂීය මේ මෙහිම කියලා මේ මිනිස්සු මරනවා. මේක මහා මේ මිනි කන්නන්ගේ දේශයක් මේ වගේ බුරු ප්‍රචාර. හැබැයි ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේ ණය ගන්න කිසිම කොන්දේසිකයක් වෙලා නෙවෙයි. කොන්දේසි නෑ. එකම කොන්දේසිය ණය දෙන්න. ණය දෙන්නේ අපේ රටේ සංවර්ධනය සඳහා. දැන් මේකවත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන. හැබැයි ඉතින් ඒක දැන් ජනතාව තේරුම් අරගෙන තියෙනවා. குறிப்பாக IMF சொல்லப்படக்கூடிய சர்வதேச நாணய நிதியத்திடம் இலங்கை கடன் வாங்க தொடர்பாக ஐக்கிய தேசிய கட்சியினர் குறிப்பாக UMP-னர் எதிர்க்கட்சிகள் என்று பகிரங்கமாக சொல்லலாம் பல்வேறு தரப்பிலான எதிர்ப்புகளை அவர்கள் காட்டி வருகின்றார்கள். இது எவ்வாறு இருந்தாலும் ஜனாதிபதி அவர்கள் தெளிவாக ஒன்றை சொல்லியிருக்கிறார்கள். நாங்கள் இந்த கடனை வாங்குவது இந்த நாட்டினுடைய அபிவிருத்திக்காக. உண்மையிலே சர்வதேச நாடுகளுக்கு சென்று பிரச்சாரம் செய்கின்ற இத்தகைய அரசியல்வாதிகள் இலங்கை நாட்டினுடைய எதிர்காலம் பற்றி என்ன ஒரு சிந்தனையை கொண்டிருக்கிறார்கள் என்பதை இந்த இடத்திலே சகோதர ஊடகவியலாளர் இந்த இடத்தில் சொல்லியிருந்தார். හොඳයි, එහෙමනම් අපි ක්‍රීඩා පිටියට යමු. අද 10 උදේ 7ට ක්‍රීඩා පිටිය. 10 උදේ 7ට දෙස් විදෙස් කෙලිබිමේ පුවත් වාර්තාකරණය. අයිබෝන් සුබ දැසනක් ප්‍රිය ක්‍රීඩාලෝලි මිත්‍රණි. ඉන්දියා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය ඊයේ දවසේදී දකුණු අප්‍රිකාවේදී ආරම්භ වුණා. මේ තරඟාවලිය කණ්ඩායම් 8ක් දින 36ක් තිස්සේ දිගහැරෙන තරඟ 59කින් සමන්විත වෙනවා. ඊයේ දවසේදී තරඟාවලියේ මුල්ම තරඟයේ ලෙස මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම කේප් ටවුන් නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරඟ වැදුනේ. මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගගේ අතිශය මනරම් පන්දු යැවීම හමුවේ ලකුණු 19ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඊ තරඟයේදී කාසී වාසි දිනාගත්තේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම. ඔවුන්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨුනේ මුම්බයි ඉන්දියන් කණ්ඩායම. යනෝ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී ලකුණු 165ක් ලබා ගත්තා කඩලු 7කට.
පන්දුට පහර දීමේදී සනත් ජයසූරිය ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුණා. ජයසූරිය තිලන තුෂාර මිරින්ඩෝගේ පන්දුවක් හමුවේ හේඩන් උඩ පන්දුවක් රැග ගැනීමෙන් ක්‍රීඩා පිටින් ඉවත් වුණේ. අභිෂේක් මොහන් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. නායකත්වයේ හිබවූ සචින් තෙන්දුල්කර් නායකත්වයේ ඉනිම ගොඩනංවමින් නොදවි ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දියයිමේදී මම්ප්‍රීත් සිං ගෝනි ලකුණු 32කට කඩලු දෙකක් තබා ගැනීමට සමත් වුණා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන්. කෙසේ වුණත් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම ලකුණු ප්‍රමාණය ඔවුන්ට ඒ අනුව මේ තරගයේ ලකුණු 19ක පරාජයක් වැළඳ ගන්නට සිදු වුණා. මැතිව් හේඩන්ට ලකුණු 44යි, ඇන්ඩ්‍රු ෆ්ලින්ටොෆ්ට ලකුණු 24යි, මහෙන්ද්‍ර සිං ධෝනිට ලකුණු 36යි. පන්දියයිමේදී ඊයේ දවසේදී අතිශය සාර්ථක පන්දු යවන්නා බවට පත්වන්නේ ලසිත් මාලිංග පන්දු වාර 4ක් යවනවා. ලකුණු 15කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් ක්‍රීඩකයා ලකුණු 34කට කඩලු 2ක් දවා ගනිමින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවනවා. ප්‍රථම තරගයෙන්ම ජයග්‍රහණය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ලබා දීම තුලින් ඊයේ දවසේදී තරගයේ වීරයා බවට පත්වන්නේ සචින් තෙන්දුල්කර්. සචින් තෙන්දුල්කර් තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ දවසේදී නායකත්වය ලබා දෙන්නේ. ඊයේ දවසේදී ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගමාලාවේ පැවති දෙවන තරගය බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර මේ තරගයේදී අනිල් කුම්බ්ලේ සාර්ථක වෙනවා පන්දු යවන්නක ලෙස. අනිල් කුම්බ්ලේගේ මනරම් පන්දු යැවීම හමුවේ බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ලකුණු 75ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. කාසිවාසි දිනාගත්තේ බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඔවුන් තීරණය කළ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට. ඒ අනුව බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේදී ලකුණු 133යි කඩලු 8කට. පන්දුවට පහර දීමේදී කෙවින් පීටර්සන් ලකුණු 32යි, රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 66යි. පන්දු යැවීමේදී රාජස්ථාන් රොයල් කණ්ඩායම වෙනුවෙන් අද්‍රියන් දෙමෙත්‍රි එංගලන්තයේ නියෝජනය කරන ක්‍රීඩකයා ලකුණු 20කට කඩලු 3යි, මූනක් පටේ ලකුණු 25කට කඩලු 2යි, ෂේන් වොන් ලකුණු 18කට කඩලු 2යි. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ඉලක්කය ලකුණු 134යි පන්දු වාර 20ක් අවසානයේදී. නමුත් අනිල් කුම්බ්ලේගේ පන්දු යැවීම හමුවේ ලකුණු 58කට රාජස්ථාන් රොයල්ස් ඉනිම සීමා වෙනවා පන්දු වාර 15යි පන්දු එකක් තුලදී. සාර්ථක වෙන පිතිකරුවන් තිදෙනා නොයසේ නම් ඉලක්කම් දෙකේ ඉලක්කමින් ලකුණු පූර්ව හැඩ කරන ක්‍රීඩකයන් තිදෙනා බවට පත් වෙන්නේ ටී හෙන්ඩර්සන්, යූසුෆ් පතන් සහ රවීන්ද්‍ර ජඩේජා පමණයි. ඔවුන් තිදෙනාම ලකුණු 11 බැගින් ලබා ගන්නේ. නමුත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට ජයග්‍රහණය වෙත කැඳවාගෙන යන්න. අනිත් සියලු ක්‍රීඩකයන් ලකුණු පූර්වයේ තනි ඉලක්කමින් Tamanගේ ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නේ. අනිල් කුම්බ්ලේ පන්දු වාර 3යි පන්දු 1යි ලකුණු 5කට කඩලු 5යි, ජෙස් රයිඩර් ලකුණු 14කට කඩලු 2යි, ප්‍රවීන් කුමාර් ලකුණු 7කට කඩලු 2යි. මේ තරගයේ වීරයා බවට පත්වන්නේ රාහුල් ඩ්‍රාවිඩ් ඊයේ දවසේදී ලකුණු 66ක් ලබා ගත්තා. ඒ ලකුණු 66 නිසාවෙන් ඊයේ දවසේදී තරගයේ වීරයා සම්මානය රාහුල් ඩ්‍රාවිඩ් සතු වෙනවා. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගමාලාවේ අද දවසේදී තරග දෙකක් පවත්වන්නට නියමිත වෙනවා. එහිදී වීරේන්ද්‍ර සෙවාග්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සහ යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් කිංස් 11 පංජාබ් කණ්ඩායම අද දවසේදී තරග වදින්නට නියමිත වෙනවා කේප් ටවුන් ක්‍රීඩාංගණයේදී. මෙහිදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න දිල්ෂාන් ෆර්විස් මහරුෆ් නියෝජනය කරනවා. කිංස් 11 පංජාබ් කණ්ඩායම මහේලි ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නියෝජනය කරන්නේ. මේ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 4ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට තවත් තරගයක් පැවැත්වෙනවා. මේ තරගය පැවැත්වෙන්නේ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර. ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමේ නායකත්වයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් හිමිවද්දී කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයේ බ්‍රෙන්ඩන් මැකලම් සතු වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමේ චාමර සිල්වා, චමින්දවාස් සහ නුවන් සොයිසා, කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් අජන්ත මෙන්ඩි සහ අන්ජලෝ මැතිව්ස් නියෝජනය කරන්නේ. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය අද දවසේදී පැවැත්වීමට නියමිත වෙනවා. අවසන් තරඟය පැවැත්වෙන්නේ කැනඩාව සහ අයර්ලන්තය අතර සෙන්චුරියන් සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩාංගණයේදී. එවැගේම මේ තරඟාවලියේ තුන්වෙනි ස්ථානය වෙනුවෙන් කෙන්යාව සහ නෙදර්ලන්තය අද දවසේදී තරඟ වදිද්දී පස්වෙනි ස්ථානය වෙනුවෙන් ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය තරඟ වැදීමට නියමිතයි. හත්වෙනි ස්ථානය වෙනුවෙන් නැම්බියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අද දවසේදී තරඟ වදින්නට නියමිත වෙනවා. ඒ අනුව 2011 දී ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව සඳහා කෙන්යාව, නෙදර්ලන්තය, කැනඩාව සහ අයර්ලන්තය මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ තමයි දස දෙසින් ක්‍රීඩා පිටි. එහෙමනම් ඉතින් අපි ගිහින් එන්නම්.
දස දෙසින් උදේ 7ට හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරන දස දෙසින් 7ට දැන් අවසන්.